ජාතික රූපවාහිනියේ රූකිරට 20/25 බොනිකත් සමග නිල රූපලාවන්‍ය අනුග්‍රහය දක්වන්න චැන්ද්‍රී අපිටත් අවස්ථාව ලැබුණා. ඉතින් අද අපිට විශේෂ දවසක්. මොකද මේ රුවැත්තියන් 12 දෙනාම චැන්ද්‍රී ආයතනයට ඇවිල්ලා ඉන්නවා ඔවුන්ගේ රූපලාවන්‍ය කටයුතු සඳහා. ඉතින් අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ගේ නැචරල් බියුටි එකට හානියක් නොවන විදිහට ඒගොල්ලන්ගේ හිස කෙස්වල තියෙන ස්කින් එකේ තියෙන පොඩි අඩුපාඩු බලලා ඒවට අදාළ ට්‍රීට්මන්ට් ලබා දෙන්න. ඉතින් ඒ වගේම අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා මේ රුවැත්තියන් 12 දෙනාගෙන් ලස්සන වරලස හිමි කාටද? ඒ වගේම ලස්සන ස්කින් එකක් හිමි වෙන්නේ කාටද කියන එක තෝරන්න. ඉතින් ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා අපි බලමු. අදනේ පැවතුනේ රූකිරුල 2025 තරඟාවලියේ බෙස්ට් හෙයා ඒ වගේම බෙස්ට් ස්කින් කියන තරඟ ඉවෙන්ට් දෙක මම හිතනවා අද මේ රූකිරුල 2025 තරඟාවලියේ
ඉදිරිපත් වෙලා තියෙන සියලුම තරඟකාරයන් එතම ඇත්තටම අපිට තොරවි මහත්සේ අසිරුතාවය පත්වල මොකද සියලු දෙනාම එක හා සමාන රූප ස්වභාවයක් තියෙන අයවීම හේතුපාදකගෙන. නමුත් මෙහිදී පොඩි සමහරාගේ අඩුපාඩුකම් තිබීම හේතුපාදකගෙන ඉන් එක්කෙනෙක් ඉලිප්පිලා මතුවීම ඉස්මතු වීමට සිදුවීමක් අවස්ථාවක් ලැබුණා. අයගේ විශේෂත්වය වන්නේ සමහරව පොණ්ඩේ දිග ප්‍රමාණය විතරක් මදි තිබුණා මදි. මොකද ඒ නිරෝගීතාවය පිළිබඳව සැලකිලිමත්තාවයක් දැක්වුවා. ඒ වගේම බෙස්ට් ස්කින් ගත්තම මොකද ඕනම කෙනෙක් අපි හැම චර්මයේදී කියන කතා කිරීමෙන් අපේ ශරීරයේ තියෙන විශාලතම අවයවය වන චර්මය විශේෂයෙන්ම මුහුණ විතරයි අපි බොහෝ දෙනා උත්සුකතාවයක් උනන්තාවයක් ලස්සනට තියාගන්න දක්වන්නේ. නමුත් මෙහිදී අපි බැලුවා මුහුණේ සිට පාදය දක්වා මේ චර්මයේ සියලුම ස්වභාවයන් ඒ වගේම එහිදී ඔවුන්ගේ අපහැගැන්වීම් ඒ වගේ සමහර අයගේ පිම්පල්ස් කුරුල්ලා යවුන පිඩකා මේ ආදී කුරුල්ලා ආදී ඒ පිළිබඳ අපි සැලකිලිමත්තාවයක් දක්වුවා. කොහොමද අය කොහොමද මේ රෝග කිරුළට තරග වැදීමේදී අන් 12 දෙනා අතර කොහොමද ඉස්මතු වීම වෙන්නේ කියලා. රෝග කිරුළ ජාතික රූපවාහිනී නාලිකාව ඉදිරිපත් කරනවා. මම හිතන්නේ ලංකාවේ විශාල ප්‍රමාණයක් බලන අවුරුදු කුමාරි තරගාවලියේ හොඳම ස්කින් එක ඒ වගේම හොඳම හෙයා එක තමයි අද තේරුවේ. ඉතින් අවසාන තරගයේදී මුහුණ දෙන ඒ සියලු දෙනාටම සුවපතනවා. 2025 ජාතික රූපවාහිනී රූකිරුවන් තරඟාවලිය කියන්නේ මුළු ලෝකයක් ලොවක් බලාගෙන ඉන්න අති විශිෂ්ට තරගයක්. ඉතින් මේ තරගයේදී අවසාන 12 දෙනාට එන්න ලැබීමත් මේ කිරුරියන්ට මම හිතනවා ඔවුන් ජීවිතයේ ලද ලොකු ජයග්‍රහණයක් කියලා. ඉතින් අද දින අපි කළේ මේ තරඟාවලියට ඉදිරිපත් වෙලා ඉන්න 12 දෙනාගේ ලස්සනම හම සහ ලස්සනම කොණ්ඩේ බෙස්ට් ස්කින් බෙස්ට් හෙයා තෝරාපත් කරගත්තා. ඉතින් ඒ සඳහා අපි විශේෂ අවධානයට යොමු වුණා ඔවුන් කොහොමද ඔවුන්ගේ ස්කින් එක මේන්ටේන් කළේ මොනවද ඒගොල්ලෝ කරපු ඩේලි රූටින්ස් එයාගේ හෙයා එකට කරපු ඩේලි රූටින්ස් මේ තරඟාවලිය පුරාවටම ඔවුන් ඔවුන්ගේ ලස්සන නැචරල් මොකද මේ තරඟාවලිය කියන්නේ ජාතික රූපවාහිනී අවුරුදු තරඟාවලිය කියන්නේ හැම වෙලෙම අපි බලන්නේ ඔවුන්ගේ නැචරල් බියුටි එක ඔවුන්ගේ ස්වභාවික ලස්සන තමයි අපි ඉස්මතු කරන්නේ මේකප් එකක් කළත් එතෙන්දී අපි බොහොම අවධානය යොමු කරනවා ඔවුන්ගේ ස්වභාවික ලස්සන කොහොමද උඩට ගන්නේ ස්වභාවික ලස්සනට හානියක් නොවන විදිහට කොහොමද අපි මේ දේවල් කරන්නේ කියන එක. ඉතින් මම මේ සියලු දෙනාටම බොහොම සුබ පතනවා මේ 15 වෙනිදා තියෙන අවසන් මහා තරගයේදී තා ශක්තිමත්ව මේ තරගයට මුහුණ දීලා ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබෙන්න කියන එක.